සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරි මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ ගොටු කළ තෙල් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි දැන් ඔය යන්නේ ගොටු කොළ කඩා ගන්න. කැලේට වෙන්න තමයි ගොටු කොළ ටික තියෙන්නේ. අපි කඩා ගමුකෝ. මොකද ඔය කැලේ ගොඩාක් සුද්ධ කරොත් එහෙම ඉක්මනින් පොළව වේලෙනවා. අපිට වතුරක් ටිකක් හිගයිනේ. බොරැල්ල නිසා ටක් ගාලා පොළව වේලෙනවා. ඔහොම තමයි අපි ඉතින් වගා කරන්නේ වගේ හොඳටම බීමට මෙයා වෙන්න සුද්ධ කරන්නේ. ඒ අතර ඔයාලට මතක් කරනවා මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් කියලා. එහෙනම් අපි දැන් ගොටු කොළ ටික කඩාගෙන යමු. කොහොමද කරගන්නේ කියලා බලන්න. ඔන්න ගොටු කොළ තෙල් දාන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික. අපි දැන් ලුණු මම ලොකු ලුණු බෑවක් අරන් තියෙනවා. ඒක ඔය විදිහට කපා ගන්න. රතු ලුණු, සුදු ලුණු බික් 3-4ක් ගන්න. ඒකත් ඔය විදිහට කපා ගන්න. අම මිරිස් කරල් 2ක් විතරක් කපා ගන්න. අපි කරපිංච ටික ඒකත් හීනෙකට කපා ගන්නවා. එතකොට ඒකත් කැවෙනවනේ තෙල් දාලා. දැන් අපි ගොටු කොළ ටික ලියා ගන්න ඕනේ. ඔය විදිහට අපි ගොටු කොළ ටික ලියා ගමු. අපි දැන් ලියාන ඉවරයි. අපි ඒකට මිරිස් කුඩු ටිකක් දා ගන්නවා. කහ කුඩු ටිකක් දා ගන්න. තුන පහ කුඩු. ඒ තුනේ දාලා එකතු කරන කලවම් කරගන්න හොඳට. දැන් අපි භාජනය ලිපේ තියලා පොල් තෙල් එකතු කරගන්න. පොල් තෙල් ටික රත් වෙගෙන ඉද්දි දාන්න අබ ටිකක්, උණුහාල් ටිකක් එකතු කරගන්න. අබ ටිකක් පුපුරගෙන ඉද්දි සුදු ලුණු එකතු කරන්න.
දැන් අපි එකතු කරගන්නවා ලොකු ලූණු. රතු ලූණු එකතු කරගන්න. ටිකක් බැදෙනකන් තියාගෙන ඊට පස්සේ අපි එකතු කරනවා හාල් මැස්සෝ. හාල් මැස්සෝ මම දෙකට කපාගෙන තියෙන්නේ. ඔයාලට උඹලකඩ වුණත් භාවිතා කරන්න පුළුවන්. කරඬු මුංගු කරාඹු නැටි එනසාල ඒ ඔක්කොම දාගන්න. දැන් අපි දාගන්නවා කපාගත්තු අමු මිරිස්, කරපිංචා එකතු කරගන්නවා. දැන් අපි එකතු කරගන්නවා කෑලි මිරිස්. ඔය විදිහට කලවම් කරගෙන අපි ඊට පස්සේ එකතු කරගන්නවා අපේ ගොටු කොළ ටික. කපාගත්තු ගොටු කොළ ටික එකතු කරලා දැන් අපි හොඳට කලවම් කරගමු. දැන් අපි ලුණු එකතු කරගමු. රස අනුව ලුණු එකතු කරගන්න. අපි දැන් ගොටු ගොල මෙයා කරගත්තු එකේ වතුර චුට්ටක් දාලා ඒකෙන් ටිකක් දාගන්නයි හදන්නේ. දැන් අපි ආයෙ පාරක් හොඳට කලවම් කරන් වහලා විනාඩි 5ක් විතර උයා ගන්න. දැන් මේ ඊට පස්සේ ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. හරිම රසයි. කාලා බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න.